අක්කේ කේක් එක කැපුවා. ආයේ කියන්න දෙයක් නෑ. සුපිරියටම රසටම ලස්සනටම හොඳටම අපි හිතුවා වගේම වැඩේ තිබුණා. කේක් එක රසම රසයි. මේ දැන් ඔයා දන්නවනේ ඇත්තටම මාත් කේක් කරන කෙනෙක්. එතකොට මේ ඒ කියන්නේ ඒක මට සැටිස් වෙනවා කියන්නේ ආයි මං හිතනවා අනිත් කස්ටමර්ස්ලා ඇත්තටම ඔයාගේ රස ගැන පුදුම වෙනවා ඇති කියලා. ඒක මාරම රසක්. මේ කේක් එකත් එහෙමයි. නීට් එක ලස්සන පිළිවෙල හැමදේම හොඳටම තිබුණා. මේ ආයි කියන්න දෙයක් නැහැ. මේ මට ඕන විදිහට කේක් එක ලස්සනටම තිබුණා. මේ මං ඔයාලට විශ් කරනවා ඉස්සරහට කේක් වැඩ සාර්ථකව කරගන්න හම්බෙන්න කියලා. තව කස්ටමර්ස්ලා වැඩියෙන් හම්බෙන්න කියලා. අපි හැමෝම කේක් එක කෑවා. ඇත්තටම කේක් එක ඉතුරුන්නේ නැහැ. කිලෝ 2ක් වුණාට කේක් එක ඉතුරුන්නේ නැහැ. කිලෝ 2ක් අපි වැඩිපුරත් එක්ක එන්න හැදුවේ. නමුත් කේක් එක ඉතුරුන්නේ නැහැ. ඒ තරම් රසයි මුළු කේක් එකම එවලෙම කාලා ඉවරයි. මේ ඉතින් හොඳටම තිබුණා. මේ කියන්න කිසිම නම් අඩුපාඩුවක් නැහැ. මම අපි හිතුවටත් වැඩිය හොඳටම රසටම පිළිවෙලටම ලස්සනටම මේ තිබුණා. මේ මම ඔයාගේ වීඩියෝ සුත් දකිනවා, ඔයා කරන අනිත් ඩිසයින් සුත් දකිනවා. මේ ඇත්තටම ඔයාගේ කේක් ගමන සාර්ථක වෙන්න කියලා මම විශ් කරනවා. මේ ඒ තරම්ම හොඳට තිබුණා. ඇත්තටම මාරම සතුටුයි අපිට. මේ ඔයා ගත්ත ගානට සාධාරණයක් ඉෂ්ට කළා. මේ හොඳටම කරලා තිබුණා. ඔයාගේ සර්විස් එකත් ඇත්තටම හොඳයි. හැම වෙලෙම කතා කරලා ඩිසයින් එක ගැන හරියට විස්තර ටික අරගෙන ඒ ටික පිළිවෙලට මේ හොඳටම කරලා දුන්නා. මේ ලස්සනටම වැඩේ කරලා දුන්නා. මේ thank you so much. රසම රසයි නියමයි. මම විශ් කරනවා ඔයාට හොඳේ. අනේ thank you. අපිට හරිම සතුටුයි ඒ ගැන. මේ මුළු ස්ටාෆ් එකම ඇත්තටම සතුටු වුණා. මේ ඔයා මේ ඇත්තටම මගේ වීඩියෝ එකකට දැන් මගේ කේක් එකේ ඇත්තටම වීඩියෝ එකක් කරන්න ඕනේ නැහැනේ. ඔයාගේ වීඩියෝ එකකට මේ වොයිස් එකක් දාන්න මේක කස්ටමර් රෙකමන්ඩ් එකක් කියලා. ඇත්තටම මම රෙකමන්ඩ් කරනවා මේ ඕනි කෙනෙක්ට බය නැතුව කේක් හදාගන්න හදිසියෙන් උනත් පිළිවෙලට ලස්සනට වැඩේ කරගන්න මම රෙකමන්ඩ් කරනවා. ඔයා මේ වොයිස් එක දාලා ඇත්තටම වීඩියෝ එකක් විදිහට දාන්න. මේ මට වට වෙන ඒ කියන්නේ ඔයාගේ සර්විස් එකට මට දෙන්න වෙන දෙයක් නැහැ. ඇත්තටම මේ මං හරිම සතුටින් අගය කරනවා ඔයාව. තව කෙනෙක්ට ඔයාව බය නැතුව රෙකමන්ඩ් කරනවා ලස්සනට රසට කේක් හදාගන්න.